පහුගිය වසර 8 තුළ එකදු පරාජයක් හෝ නොමැතිව මේ මොහොත වන විට ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩිකාවක්. පොඩි කාලෙම මේ වගේ දෙයක් පටන් ගත්ත නිසා ගෙදරින් නම් කැමති වුණේ නැහැ. ටිකක් කල් කරගෙන යනකොට මම දිනනකොට එයාලා ගෙදරින් ලොකු සහයෝගයක් හම්බුණා. අයියා නම් කැමති නැහැ. නංගි නිසා වෙන්නේ නැති. මගේ ආසාව තියෙන්නේ කවදා හරි ලංකාවෙන් පිට ගිහින් ප්‍රොෆෙෂනල් ෆයිට් එකකට සහභාගී වෙන්න. ඒකල ලංකාවට ජයග්‍රහණයක් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රීඩාවට එන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ලංකාවේ ක්‍රීඩිකාවක් මොන වගේ දෙයක්ද කියන්නට කැමති? මගේ වයසේ ගෑල්ලන් එක්කුණාම පොඩ්ඩක් බලන්නේ ලස්සනට පිළිවෙලට ඒ විදිහට ඉන්න මගේ නම් ඉවසීම ගොඩක් හැදෙන්න ඇත්තේ මේක නිසා. ඒක ගොඩක් හොඳ ස්පෝර්ට් එකක්. පටන් ගන්නකොට හිතුවේ නෑ මේ බොක්සින්ම මගේ ජීවිතේම වෙලා ඉස්සරහට එයි කියලා. දැන් අවුරුදු 8ක් විතර මේ හැම දෙයකම මුහුණ දීලා අද ගොඩක් අපහසුතා තිබ්බා. අපේ ගම ඉඳන් අපි මීටර් කොළඹ එන්න ඕනේ. එතකොට ඒවට ගොඩක් අපහසුකම් තිබ්බා. ඒ හැම දෙයකටම උදව් කරේ මගේ සර්. මගේ ටීම් එකෙන් මට ගොඩක් සපෝට් එක හම්බ වෙනවා.